එකක් එක්කම. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේදී මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මගේ මෙන්න මේ අලුත් ලැප්ටොප් එක අන්බොක්සින් කරන එක ගැන. ඉතින් මේක ලක්ෂ 1.80ක් වුණා. ඉතින් මේක ගත්තේ සිංහගිරි එකෙන්. ඉතින් අපි බලමු මේක කොහොම වෙයිද කියලා. ඒ වගේම මේකේ ලැප්ටොප් එකටම ඇවිල්ලා තියෙනවා පොඩි බෑග් එකක්. ලැප්ටොප් එක දාගෙන යන ලැප්ටොප් බෑග් එකක්. ඉතින් අපි මේක අන්බොක්සින් කරලා බලමු මේ ලැප්ටොප් එක කොහොම වෙයිද කියලා. ඉතින් නෝනේ මම මේ ලැප්ටොප් එකෙන් මගේ ලැප්ටොප් බෑග් එක වෙන් කරගත්තා. ඉතින් මේ තියෙන මගේ ලැප්ටොප් එකේ බෑග් එක. ඉතින් මේක HP කියලා ගහපු ෂිපර් එක. එම මේ HP බෑග් එක ලෝගෝ එක තියෙන මේ බෑග් එකකුත් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ ලැප්ටොප් එක අන්බොක්ස් කරමු. ඉතින් දැන් මම බොක්ස් එක ඕපන් කරගත්තා. දැන් මම ලැප්ටොප් එක ගන්නයි හදන්නේ. ඉතින් මේ තියන්නේ අපේ ලැප්ටොප් එක. ඉතින් මම මේ ඊය පොඩ්ඩක් එහාට ගන්නවා. හරි ඊළඟට මෙතන අපේ කැටලොග් එක නේද. ඉතින් අපි ලැප්ටොප් එක පොඩ්ඩකට පැත්තකින් තිබ්බා මේක චාර්ජ් කරන්න ඕනේ මම හිතන්නේ. ඉතින් මේකේ මේ පෙට්ටිය ඇතුලේ තව එක බොක්ස් එකක් තියෙනවා. ඉතින් අපි රන් බලමු. මේ විදිහට පොඩි කේබල් එකක් තියෙනවා. මෙතන මේකට පොඩි බොක්ස් එකක් දාලා තියෙන ඉතින් අපි ඒක ඇරලා බලමු පස්සේ. මේ බොක්ස් එක එක්කම ඇවිල්ලා තියෙනවා මේ වගේ මේ කේබල් එක. ඉතින් මේකේ මෙච්චරයි තියෙන මේ ලොකු බොක්ස් එකක් තමයි මේකත් තිබ්බේ. ඉතින් මෙච්චරයි මේ බොක්ස් එකේ තියෙන්නේ. ඉතින් අපි මේක ඔන් කරලා බලමු මේක කොහොම වෙයිද කියලා. ඉතින් අපි මේ අර සුදු පාට බොක්ස් එකේ ආපු පවර් කේබල් එකයි තව කේබල් එකයි මේ ලැප්ටොප් එකට කනෙක්ට් කරන කේබල් එකයි මේකට සෙට් කළා මෙන් කරන්ට් එකට ගෙවුවා. දැන් අපි මෙතන පවර් කී එක ප්‍රෙස් කරලා බලමු මේක ඔන් වෙන විදිහ. ඔය ඉතින් මෙතනින් පොඩි ලයිට් එකක් පත්තු වුණා. තව ටිකකින් මේක ඔන් වෙයි. ඉතින් මේක මෙන්න මේ විදිහට ඔන් වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙන්න මෙතන පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ඉතින් මෙතන HP කියලා ලෝගෝ එක ඔන්න ඉතින් දැන් HP කියන ලෝගෝ එක ටිකක් නැති වෙනවා ආපහු එනවා. දැන් just movement කියලා මේකේ just movement කියලා පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ඉතින් මෙතන Windows icon එක වැටුණා. ඉතින් මේක Windows 11 එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේක මේ විදිහට මගේ mouse එක මේකේ මෙන්න මේ විදිහට ලස්සනට එනවා මේක. ඉතින් දැන් මම මේකේ මගේ country එක select කරා. දැන් මම මේකට yes කියලා දෙනවා. yes කියලා දුන්නාට පස්සේ ටිකක් මේ විදිහට load වෙනවා. අරන්න මේ තියෙන මේක display එක. අරන්න මේකේ hard එක display එක RAM එක වගේ දේවල් ගැන මම පල්ලෙහා description එකෙන් දාලා තියන්නම්. ඉතින් අරන්න මගේ මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අරන්න තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.